මම අද හදන්නේ පොට් කේක්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් පාන් පිටි ග්‍රෑම් 120ට චොකලට් පවුඩර් ග්‍රෑම් 25යි, බේකින් පවුඩර් තේ හැඳි භාගයයි, බේකින් සෝඩා තේ හැඳි භාගයයි දාලා තුන් පාරක් මේක අපි හොඳට හලා ගන්න ඕනේ. ඊළඟට බිත්තර දෙකක සුදු මද කහ මද වෙන් කරගෙන තියෙනවා. කිරි කෝප්ප භාගයයි, දුඹුරු සීනි ග්‍රෑම් 125යි, බටර් ග්‍රෑම් 125යි. මුලින්ම අපි බිත්තර සුදු මදු ටික මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. මම ඔයාලට කලින් වීඩියෝ එකකත් ඒක කියලා දීලා ඇති. ඉතින් මෙන්න මේ විදිහට හැලෙන්නේ නැති ගාන එනකන් ඔයාලා හොඳට බීට් කරගන්න. මේ පේනව නේද? මේක අනිත් පැත්ත ගැහුවත් බිත්තර සුදු මදු ටික හොඳට බීට් වුණාම වැටෙන්නේ නැහැ. මෙන්න මේ ගාන එනකන් ඔයාලා බීට් කරගන්න. ඊළඟට බටර් ටිකත් විනාඩි 3ක් විතර මේ විදිහට බීට් කරගනිමු. මම මෙතන බටර් ටික බීට් කරගන්නේ 4 වෙනි ස්පීඩ් එකේ දාලා. ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මෙතනදී බටර් සහ බිත්තර ගන්න ඕනේ අපි කාමර උෂ්ණත්වයේදී. ඉතින් මේ කේක් එක හදාගන්න කලින් oven එක සෙල්සියස් අංශක 170ට විනාඩි 20ක් ප්‍රීහීට් වෙන්න දාගන්න. දැන් අපි සීනි ටික එකතු කරලා බීට් කරගනිමු. ඉතින් මේ සීනි කැට ලොකු වැඩි නම් ඔයාලා බෙන්ඩර් කරලා ගන්න. එතකොට ඉක්මනට බීට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මුට්ටි ටිකත් හොඳට හොදලා පිරිසිදු කරගන්න. විම් වගේ දේවල් දාලා සෝද ගන්න එපා. ඉතින් නිකම් වතුරෙන් හොඳට සෝදලා අරගෙන oven එක ප්‍රීහීට් වෙනකොට ඒ මුට්ටි ටිකත් oven එකේ දාලා රත් කරලා ගන්න පුළුවන්. වැනිලා තේ හැන්දක් බිත්තර කහ මද එකට එකතු කරලා අපේ බැටර් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට එකතු කරගන්නේ වැනිලා එකතු කරපු බිත්තර කහ මද ටික. දැන් ආයෙම අපි මේක හොඳට බීට් කරගනිමු බිත්තර ටික බටර් වලට මික්ස් වෙනකන්. ඉතින් ඒ වගේම තමයි වටේ තියෙන ටිකත් එකතු කර කර ඔයාලා නිතරම බීට් කරගන්න ඕනේ. මේ පෙන්නන විදිහට මේ විදිහට කීප සැරයක්ම බීට් කරන අතරතුර ස්පැටියුලයකින් හරි හැන්දකින් හරි මේක හොඳට එකතු කර කර බීට් කරගන්න සීනි කැට දිය වෙනකන්. දැන් අපි ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගෙන හොඳට බීට් කරගනිමු. මේක බීට් වෙන අතරතුර ඔයාලා නිතරම ස්පැටියුලයකින් මේ විදිහට වටේ එකතු කර කර බීට් කරගන්න. ඉතින් මේක හොඳට ක්‍රීම් ගතියට ආවහම අපි පාන් පිටි ටික එකතු කරගනිමු. දැන් අපි පාන් පිටි ටික මේ බැටර් එකට එකතු කරගනිමු. දෙපාරකට එකතු කරගෙන මේ විදිහට ස්පැටියුලයකින් හරි හැන්දකින් හරි හොඳට මේක මික්ස් කරගන්න. ඉතින් මම මේ විදිහට මික්ස් කරගෙන තප්පර 30ක් විතර බීටරෙනුත් මික්ස් කරගන්න. ඉතින් ඒක ඔයාලා කැමති නම් විතරක් කරන්න. මම මේ විදිහට තමයි කේක් එක හදාගන්නේ. ස්පීඩ් 1 එකට දාලා තප්පර 30ක් මම කේක් එක බීට් කරගන්නවා. මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ එනවා. එතකොට වැඩිපුර පිටි කැට වගේ එහෙම තියෙනවා නම් ඒ ටිකත් හොඳට බීට් වෙලා එනවා. ඉතින් දැන් අපි මේකට අපි හදාගනිපු බිත්තර සුදු මද ටික එකතු කරලා හැන්දෙන් ටිකක් කවලම් කරගෙන නැවතත් මම තප්පර 30ක් බීට් කරලා ගන්නවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේක හැන්දෙන්ම හොඳට මික්ස් කරගෙන ගන්නත් පුළුවන්. ඉතින් බිත්තර සුදු මද ටිකත් එකතු කරලා මම බීටරෙන් තප්පර 30ක් මේ විදිහට බීට් කරගත්තා. මේ පේනව නේද? හොඳ ක්‍රීමි එකට අපේ කේක් බැටර් එක හැදිලා තියෙනවා. ඉතින් මේ කේක් එක ග්‍රෑම් 500ක ප්‍රමාණික කේක් බැටර් එකක් තමයි මම හදාගත්තේ. මේ ඉතින් තියෙන මම හොඳට පිරිසිදු කරගනිපු මුට්ටි ටික. ඉතින් මේක හොඳින් නිකම් වතුරෙන් සෝදලා හොඳට ප්‍රීහීට් වෙනකොට oven එකට දාලා වේලලා ගත්තා. ඉතින් මේ උඩින් මම බටර් දාලා තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මේකට තෙල් කඩදාසියක් උනත් දාගන්න පුළුවන්. මම මෙතන මුට්ටි සයිස් දෙකකින් අරගෙන තියෙන්නේ. අපි මුලින්ම ලොකු මුට්ටියට කේක් බැටර් එකෙන් ග්‍රෑම් 180ක් දාගනිමු. මොකද අපි ගොඩක්ම මේකට පුරව ගන්නෙ නැහැ. කේක් එක පිම්බිලා එනකොට ඊළඟට අපිට ඩෙකරේෂන් ටික කරගන්නත් මේකේ තියෙන්න ඕනේ ඉඩ. ඉතින් මේ විදිහට ග්‍රෑම් 180ක් කිරලා අරගෙන මේක හැන්දෙන් මේ විදිහට වටේ හදාගන්න. මේ ලොකු මුට්ටි දෙකට තමයි මම ග්‍රෑම් 180 ගානේ දැම්මේ. දැන් මේ පොඩි මුට්ටියට ග්‍රෑම් 100 ගානේ දාගෙන මේ විදිහට වටේ හදා ගන්නවා. ටූත් පික් එකකිනුත් එයා බබල් අයින් කරලා අපි මේක
170 උෂ්ණත්වයට විනාඩි 40ක් බේක් කරගන්නවා. ඉතින් මේ බේක් කරගෙන ආවහම මේ විදිහට තියෙන්නේ. ඉතින් ටූත් පික් එකක් ගැහුවත් ටූත් පික් එකේ ඇල්ල එන්නේ නැහැ. මේ ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි මේක මේ විදිහට වටේට ටූත් පික් එකකින් පොඩි සිදුරු හදා ගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඊළඟට අපි මේ විදිහට ෆෑන් එකක් ලිපේ තියලා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50කට චොක්ලට් පවුඩර් තේ හැන්දක් වගේ එකතු කරලා මම හොඳට මේක බොයිල් කරගන්නවා. ඊළඟට ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200කට මේ උණු කරගනිපු ෆ්‍රෙෂ් මිල්ක් ටික තමයි එකතු කරන්නේ. ඉතින් මේක හොඳට මේ විදිහට දිය කරගන්නවා. එහෙම දිය වෙලත් කැට වගේ තියෙනම් හොඳ රස්නේ උණු වතුර එකක තියලා මේක තව ඔයාලට මේ විදිහට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න පුළුවන්. අපි හදාගනිපු චොක්ලට් ගනාෂ් එක මේ මුට්ටි 4ට මේ විදිහට දාගෙන වටේට තුනී කරගන්න. හැම පැත්තටම විසිරලා යන විදිහට තමයි අපි මේක දාගන්න ඕනේ. චොක්ලට් ගනාෂ් ටික දාගෙන ඉවරුනහම මේ විදිහට ඔයාලා කැමති දේවල් වලින් මේ පොට් කේක් ටික ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන එකතු කරනවා ප්‍රොපිට්, ඊළඟට පෙබල්ස්, වයිට් චොකලට්, ඩාර්ක් චොක්ලට්, ස්ප්‍රින්කල්ස් ඒ වගේ දේවල් එකතු කරලා මේ පොට් කේක් ටික මේ විදිහට ලස්සන කරගන්නවා. ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම රසයි.